ඉන්න එපා මේ උඹලට ලොකු තැන් මට ලොකු තැන් නෙවෙයි මම හැම වෙලේම යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි වේවා Good morning, Samma. good morning කොහොමද මල්ලි කොහොමද ලගිරි Sir, you are වගේද? yes of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ Sir. Bye. Sir. ජෝගි දන්නද මල් කෑල්ල වගේ මොනා කන්නේ බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි අපි සර්ප්‍රයිස් එකකට යන් කොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ දෙන්න ඔයා මචං මල්ලි my favorite දන්නවනේ හරි මං ඉක්මනට අරන් එන්න. එලගිරි කවුද බං? දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසියු මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවලක කෑම ගෙනාවේ? ඒකනේ. අන්න මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කෑල්ල වගේ නේ ආතල්නේ නේ ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා යපම් මල්ලි වීඩියෝ කරමු අයියෝ. කවුද මේ ජෝගි දාන්නේ කවුද මේ කෑම කෑදුවේ ඔව් එන්න මේ කෑම කෑදු චෙෆ් මෙතනට ප්ලීස් කම් කවුද මේ කෑම කෑදු චෙෆ් කවුද මේ කෑම කෑදුවේ නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමක හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කෑම කොහෙන්ද මේ කෑම කෑදු චෙෆ් මෙතනට එන්න කවුද මේ මේන්න තමුසෙද මේ කෑම කෑදුවේ මමනේ සෑම් සර්. උඹට මොනවද මේ හදලා තියෙන්නේ? වෙල් කක්කුට්ටෝ. පත පණුව. එහෙම දියන්නේ මේ මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. අදගලුව මල්ලි කරේ අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න කි චෙෆ් ගේ කනට ගැහුවේ අයි මම ආයේ ප්ලේස් එකට බැහැලි ඉවරයි මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ මම විනාසයි ෂේ මං හිතුවේ අයියේ වෙල් කක්කුට්ටු ගෙනල්ලා බැදලා කියලා නේ අයියේ. වෙල් කක්කුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නෑ බල සෝෂල් නෑ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ බූරුවා අයියේ එහෙම බයින්ඩ් එපා ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නෑනේ ඌ දන්නේ නෑනේ ෆ්‍රෑන්ක් අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය එනද මම වාහනේ හරහට දාපු එකට බැන්නේ දැකද දාපු විදිය අනිවාර්යෙන් ඌ ගමේ කික්කෙන්ද එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න ගමේ උන් තමයි මේක කන්න